ආයුබෝවන් සියලු දෙනාටම තේ පර්යේෂණ ආයතනයේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ ඊටම වැදගත් ස්ථානයක් හිමි වෙලා තියෙන වතුකම්කරුවන්ගේ වැදගත්කම් වගේම ඔවුන් මේ සමස්ත තේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්නේ කොහොමද කියලා. අපි දන්නවා වැවිලි අංශය කියන්නේ අපේ ආර්ථිකයට සමාජීයට ඒ වගේම තමයි දේශපාලනික වශයෙන් අපිට විශාල මෙහෙරක් කරන අංශය. මෙතනදී අපිට විදේශ විනිමය උත්පාදනය කිරීම ඒ වගේම විශාල ප්‍රමාණයකට රැකියා අවස්ථා සැපයා දීම වගේ දේවල් වලින් අපේ ආර්ථිකයට මේ වැවිලි අංශය විශාල දායකත්වයක් සපයන. ඒ වගේම තමයි මේ වැවිලි අංශය ගත්තතින් මේ වැවිලි අංශයේ විශාල කම්කරුව ප්‍රමාණයක් සේවයේ යෙදිලා ඉන්නවා. අපි වතු අංශයේ සලකපුවාම මේ වතු අංශයේ කම්කරුවන්ගේ ඉතිහාසය ඊටාම ඈතට යනවා. මොකද බ්‍රිතාන්‍යයන් අපේ රට පාලනය කරන කාලෙදි තමයි මේ වතු කම්කරුවන් අපගේ වතු අංශයේ සේවය සඳහා දකුණු ඉන්දියාවෙන් අපේ රටට රැගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට අදටත් මේ වතු අංශය නියෝජනය කරන්නේ ඒ පවුල් වලින් පැවත වෙන අයයි. ඒ වගේම තමයි අපි දැනට තියෙන දත්ත සලකලා බලපුවාම වතු අංශයේ සේවය කරනවා 1,10,000ක වගේ කම්කරුවන් සංඛ්‍යාව. මෙම සංඛ්‍යාව සමස්ත කම්කරු සංඛ්‍යාව අපේ රටින් සලකපුවාම 1.5% වෙනවා. ඒ වගේම තමයි කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කම්කරුවන් සලකපුවාම 5.5% වගේ නියෝජනයක් වෙනවා. තේ අංශයේ විශේෂිතයි මෙහිදී මොකද අනිකුත් රැවිලි භෝග වලට සාපේක්ෂව තේ අංශයේ තමයි වැඩිම කම්කරුවන් සංඛ්‍යාවක් නියැලී සිටින්නේ. අපි කිව්වා 1,10,000ක් තමයි රැවිලි අංශයේ කම්කරුවන් යෙදිලා ඉන්නේ කියලා. එතකොට මේ 1,10,000න් 88%ක් වගේ විශාල ප්‍රතිශතයක් තේ අංශයේ තමයි නියෝජනය කරන්නේ. ඒ වගේම තමයි හෙක්ටයාරයකක තේ ඉඩමක් ගත්තොතින් මේ තේ ඉඩම නඩත්තු කිරීම සඳහා සාමාන්‍යයෙන් අපිට කම්කරුවන් 2.5 වගේ සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවා. අපි එක කම්කරු දිනවලින් කිව්වොත් සාමාන්‍යයෙන් අපිට වැදගත් වෙන්නේ කම්කරු දින ගණන. මොකද අපි වැටුම් ගෙවීම සිදු කරන්නේ කම්කරු දින ගණනට සාපේක්ෂවයි. එක නිසා හෙක්ටයාරයක තේ ඉඩමක් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය කම්කරුවන් දින ගණන සලකපුවාම අපිට ගන්න පුළුවන් සාමාන්‍ය අසන සහිත තේ ඉඩමක් නඩත්තු කටයුතු සඳහා කම්කරුවන් 600ක් 700ක් වගේ සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවා. නමුත් අනිකුත් වැවිලි භෝග ඒ කියන්නේ රබර් පොල් වගේ භෝග සඳහා කම්කරුවන් අවශ්‍ය වන්නේ ඊට වැඩිය අඩු සංඛ්‍යාවක්. සාමාන්‍යයෙන් රබර් සහ පොල් වගාව සඳහා පිළිවෙලින් කම්කරුවන් 200ක් සහ 70ක් වගේ ප්‍රමාණයක් තමයි හෙක්ටයාරයක ඉඩමක් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වන්නේ. මේ දත්ත මගින් අපිට පැහැදිලි වෙනවා කොයි ආකාරයටද වතු කම්කරුවන් තේ වගාව සඳහා වැදගත් වෙන්නේ කියලා. මොකද අනිකුත් වැවිලි භෝග වලට සාපේක්ෂව තේ ක්ෂේත්‍රයට තමයි වැවිලි අංශයේ ඉන්න කම්කරුවන් විශාල ප්‍රමාණයක දායකත්වය ලැබිලා තියෙන්නේ. වතුකම්කරුවන් අතර වැඩු ප්‍රශ්න පැන නැගීමට හේතු වුණු කරුණු පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. තේ වගාව පිළිබඳව ඔබට පැන නගින ඕනෑම තාක්ෂණ ගැටලුවක් සම්බන්ධයෙන් තේ පර්යේෂණ ආයතන ඇමතුම් මධ්‍යස්ථානයේ තිරේ දිස්වන අංකයට ඇමතීමෙන් ඔබට උපදෙස් ලබා ගන්නත් පුළුවන්.